මිස්ට්‍රි of the Mind channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එකට යන්න කලින් පහළ තියෙන subscribe button එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. අපේ අලුත්ම videos බලන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද අපේ මාතෘකාව immortal jellyfish. එහෙම නැත්නම් අමරණීය jellyfish. ලෝකයේ හැම ජීවියෙක්ම කවදා හරි මැරෙනවා. ඒත් විද්‍යාඥයන් කියන විදිහට මැරෙන්නේ නැති සතෙක් මේ ලෝකේ ඇත්තටම ඉන්නවා. ඒ තමයි immortal jellyfish. මේ සතාගේ scientific name එක Turritopsis downi. මේ jellyfish විශේෂයක්. සාමාන්‍යයෙන් මෙයාලා ඉන්නේ ගැඹුරු මුහුදේ. මේ ජෙලිෆිෂ්ගේ ශරීරය විනිවිද පෙනෙන බෙල් එකක් වගේ. සයිස් එකත් ගොඩක් පොඩි. සාමාන්‍යයෙන් මිලිමීටර් 5කටත් වඩා පොඩි වෙන්න පුළුවන්. මෙයාට දිග නූල් වගේ ග්‍රාහිකා ඒ කියන්නේ ටෙන්ටැක්ලස් තියෙනවා. ඒ වගේම ශරීරයේ මැද රතු පාට උදර ප්‍රදේශය පැහැදිලිව දකින්න පුළුවන්. හැබැයි මේ පුංචි ජීවියාගේ හැකියාව විද්‍යාඥයන්ව පුදුම කරලා තියෙනවා. සාමාන්‍ය ජීවියෙක් වයසට ගියාම ශරීරය දුර්වල වෙනවා. පස්සේ මැරෙනවා. ඒත් ඉමෝටල් ජෙලිෆිෂ්ලාට ඊට වඩා වෙනස් හැකියාවක් තියෙනවා. සාමාන්‍ය ජෙලිෆිෂ් විශේෂවල ලයිෆ් සයිකල් එක දිශාවකට විතරයි යන්නේ. බේබි ස්ටේජ්, ඇඩල්ට් ස්ටේජ්, අන්තිමට ඩෙත්. ඒත් මේ ඉමෝටල් ජෙලිෆිෂ් වැඩිහිටි අවධියට ගියාට පස්සෙත් ස්ට්‍රෙස් එකක් ආවොත්, ඉන්ජරි එකක් වුණොත්, එහෙම නැත්නම් කෑම නැති වුණොත් හරි මෙයා Tamanගේ සෛල වෙනස් කරලා ආයෙත් යම් පොලිප් ස්ටේජ් එකට යනවා. ඒ කියන්නේ Tamanගේ ලයිෆ් සයිකල් එක ආපසු හරවනවා. විද්‍යාඥයන් මේ ක්‍රියාවලියට කියන්නේ ට්‍රාන්ස් ඩිෆරන්ටියේෂන් කියලා. සරලව කියනවා නම් වැඩිහිටි සෛලයක් සම්පූර්ණයෙන්ම බේබි සෙල් එකක් වෙනවා. සාමාන්‍ය ජෙලිෆිෂ් කෙනෙක්ගේ ලයිෆ් සයිකල් එක සර්කල් එකක් වගේ ෆිනිෂ් වෙනවා. ඒත් ඉමෝටල් ජෙලිෆිෂ් කෙනෙක්ගේ වැඩිහිටි අවධියෙන් ආයෙත් මුල් අවධියට එහෙම නැත්නම් බිගිනින් ස්ටේජ් එකට යන්න පුළුවන්. ඒ නිසා තමයි විද්‍යාඥයන් මේ සතාට ඉමෝටල් ජෙලිෆිෂ් කියලා නම දාලා තියෙන්නේ. මේක ස්වභාධර්මයේ ගොඩක් දුර්ලභ දෙයක්. විද්‍යාඥයන්ට මේ ජෙලිෆිෂ් විශේෂය ගොඩක් ඉන්ට්‍රස්ටිං. මොකද වයසට යාමේ ක්‍රියාවලිය ආපසු හැරවීමේ හැකියාවක් මිනිස්සුන්ට නැහැ. ඒත් මේ ජෙලිෆිෂ්ලට තියෙනවා. ඒ නිසා විද්‍යාඥයෝ මේ සතා ගැන පර්යේෂණ කරනවා. සමහරව හිතන්නේ අනාගතේ වයසට යාම මන්දගාමී කරන්න මේ පර්යේෂණ උදව් වෙයි කියලා. හැබැයි අදටත් විද්‍යාඥයන්ට මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ. ඒත් ඉමෝටල් කියන එකෙන් කියවෙන්නේ මේ සතා කවදාවත් මැරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. මෙයා විලෝපිකයන්ට අහු වුණොත් මැරෙන්න පුළුවන්. විවිධ රෝගවලින් මැරෙන්නත් පුළුවන්. ඒත් සාමාන්‍ය වයසට යාමේ ක්‍රියාවලියෙන් බේරෙන්න මෙයාට පුළුවන්. ඔයාලා හිතන්න මිනිස්සුන්ටත් Tamanගේ ශරීරය රීස්ටාර්ට් කරන්න පුළුවන් වුණොත් වයසට යාම, මිය යාම, ජීවිතය ඒ හැම දෙයක්ම වෙනස් වෙයි. මේ පුංචි ජෙලිෆිෂ් ස්වභාධර්මයේ විශිෂ්ට නිර්මාණ වලින් එකක්. ඒ වගේම ලෝකයේ තියෙන ලොකු අභිරහස් වලින් එකක්. තවත් මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.